29 වන ගාන අපි සලකමු. මේ 29 වන ගාන බලපු ගමන්ම වාට තේරෙන්න ඕන මේකේ මෙන්න මේ දෙන්නා ළමයි මෙන්න මෙයා සහ මෙයාගේ භෞතික අවස්ථාව ඝන කියලා. එහෙනම් සමතුලිතතා නියත ලියද්දී ඒ දෙන්නම ඇතුළත් කරන්නේ නැහැ. මේක දැක්කේ නැත්නම් එහෙම වැරදි උත්තරයක් තමයි එන්නේ. එතකොට ඔයාලට කියනවනේ දැන් 105ක් විකරණය වුණා කියලා 105ක් කැඩුනා නම් එහෙම ළමයි ආරම්භයේදී එන්න හිටියා නම් එහෙම මෙයාගේ 95ක් ඉතුරුයි. මෙයාගේ 5 හැදෙනවා. ඒත් එක්කම එහෙනම් ඔයාලට ලියන්න පුළුවන් මවුල භාගය මුළු පීඩනයෙන් වැඩි කරපුවාම අංශික පීඩනය එනවා. එහෙනම් මවුල භාගය මේ මුළු ගාන එකතුව 1.05යි. එයාගේ මෙච්චර මවුල ගානම් මුළු මවුල ගාන 10යි. එහෙනම් මේ විදිහට අංශික පීඩන වාට ලියන්න පුළුවන්. අංශික පීඩන ලියුවට පස්සේ ළමයි වාට ඝන සංඝටක අතහැරලා KP ලියන්න පුළුවන්. KP ලියද්දී වා තවදුරටත් බලන්න ඉතුරු කට්ටිය වායුමද කියලා. මෙයා වායු ප්‍රශ්නයක් නැහැ. මෙයත් වායු. මොකද වායු අවස්ථාවේ සංරචක විතරයි ළමයි අපි ගන්න KP ලියද්දී. එතකොට KP ඔයාට හෙව්වට පස්සේ මේක ආදේශ කළා 0.2.5ක් එනවා. මෙතෙන්දි ළමයි ඔයා බලන්න මෙතන කුමන ප්‍රකාශනයේ සුළු වුණාට පස්සේද පිළිතුර 0.2.5ක් එන්නේ කියලා. එනම් පහසුවෙන් ඔයාලට ගන්න පුළුවන් උත්තරේ අංක 2 කියලා.